Hello lamai. Welcome back to my YouTube channel. Vlogs ටිකක් දාන්න හිතාගෙන videos ගොඩක් අරන් තියනවා. හැබැයි edit කරන්න time එකක් මට නැහැ. මේ දවස්වල හොඳටම busy. එකක් business එක, අනිත් එක ගෙදර වැඩයි business එකයි. දෙකම ඉතින් balance කරගන්නත් එපා. හරි, දැන් අපි යමු මේ vlog එකට. අවුරුදු shopping යන්නේ. අද අපි යනවා අවුරුදු shopping. අපි දෙන්නටයි අපේ පවුලේ අම්මලා තාත්තලාට ඇඳුම් ගන්නයි එක තමයි අපි මේ යන්නේ. අපි යන්නේ කිරිබත්ගොඩ තිලකවර්ධනයකට. මං හිතන විදිහට අවුරුදු shopping කරන්න හොඳම තැන තිලකවර්ධන. මොකද තිලකවර්ධන එකේ තියෙන dress වල reasonable price එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තියෙන dress quality වගේම fashionable ඒවත් තියෙනවා. හරි දැන් අපි යමුකෝ. අපි මේ යන ගමන් ඉන්නේ පර කයියක් දාගෙන තමයි අපි දෙන්න මේ යන්නේ. කොහොමද අපි දෙන්න සෙට් වෙලා කොහරි ගමනක් යනකොට වටේම තියෙන ඕපදූප ටික කියව තමයි යන්නේ. මේ මම ආවා මගේ පාර්සල් වගේක් කුරියකට දෙන්න. ඒ ටික කුරියකට දාලා අපි පොඩි බඩගින්නට කන දෙයක් ගත්තා. හස්බන්ඩ් ගිහිල්ලා ඒක අරන් එනකන් අපි බලන් ඉමු. හරි. ඒ ටිකත් ගෙනාවා. දැන් තියෙන්නේ ඉතින් ඔය ටික කන ගමන් ඕපයක් කියව යන එක තමයි. හරි, දැන් අපි කිරිබත්ගොඩ ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. පුදුම සෙනගක් ළමයි. මං හිතන්නේ අවුරුදු හින්දාද මන්දා. ගොඩක් මිතින් තිලකවර්ධනෙක හින්දා මං හිතන්නේ ට්‍රැෆික් සෙට් වෙනවා සෑහෙන්න. මාරම ට්‍රැෆික් එකක් එවලේ තිබුණේ. අපි මේ ගියේ හවස් වෙලාවක. මොකද උදේ හස්බන්ඩ් වැඩට ගිහිල්ලා එයා ගෙදර ආවට පස්සේ තමයි අපි ඇඳුම් ගන්න ගියේ. මේ ඉතින් අපි ට්‍රැෆික් එකේ ඉන්නවා බලාගෙන යන්න. ඔයාලට පේනවා ඇතිනේ පුදුම තරම් ට්‍රැෆික් එකක්. ඒ වගේම වැස්සකුත් එනවා. පේනවා නේද අහස? හැබැයි ඒ අහස එහෙම තියෙනකොට මම ඒකට මාරම කැමතියි. ඔයාලත් එහෙමද? වැස්සක් එනකොට අහස දිහා බලන් ඉන්න ආසද? හරි, දැන් අපි තිලකවර්ධනයක ළඟට ආවා. මෙතනත් පේනවා නේද ඔයාලට පුදුම සෙනගක්, පුදුම ට්‍රැෆික් එකක්. කමන්නේ අපි කොහොම හරි ඇතුළට යමු. තිලකවර්ධනයක ඇතුළේ වීඩියෝ එකක් නම් ගන්න බැරුණා ලොකුවට අපිට. ඊට පස්සේ අපි ඇඳුම් අරගෙන ආවා. හේතුව සෙනග මාර විදියට හිටියා. ඒක හින්දා අපිට වීඩියෝ එකක් නම් ගන්නම බැරි වුණා. දැන් මේ අපි ඇඳුම් ටිකත් අරගෙන යන්න තමා හදන්නේ. කොහොම හරි පැය 3-4කට පස්සේ අපි එළියට ආවා. එනකොට හොඳටම රෑ වෙලා. දැන් මං හිතන්නේ වෙලාව කාර් එකේ සෙට් එකේ තියෙන වෙලාව නම් වැරදි. 8ට විතර. ඔව් මට මතක විදියට නම් 8ට වගේ තමයි අපි එකෙන් එළියට ආවේ. දැන් අපිට හොඳටම බඩගිනි. ඒකෙ හින්දා අපි දැන් යමු රෑ කෑම ගන්න තැනක් හොයාගෙන. අපි හිතුවා අද රෑට Land of King එකෙන් කනවා කියලා. දැන් අපි මේ බලන් ඉන්නේ අපේ ඕර එක එනකම්. කෑම එක නම් ආවා. දැන් අපි කාලා මේ යන ගමන්. මොකද එවලේ තිබ්බ බඩගින්න හැටියට වීඩියෝ කර ඉන්න හිතුනේ නැහැ. ඒක හින්දා කාලා අපි මේ ගෙදර යන ගමන්. ඔන්න ඔහොම තමයි අපේ අවුරුදු shopping දවස ගෙවුනේ. එහෙනම් next vlog එකකින් හම්බ වෙනකන් හැමතෙම bye bye. ගිහින් එන්නම්.